මම බැන්දා. ඔව්. අහන්නකෝ කතන්දරේ. මම කේකේ විතරෙන් බාප්පන්නේ. ඔව්. මම කොළඹ හටින් නෝන කෙනෙක් ගිනාවී. මම කොළඹ හටින් නෝන කෙනෙක් ගිනාවී. ඇගේ ඇඳුම් දැකලා ගමේ උන් හිනාවී. ඇගේ ඇඳුම් දැකලා ගමේ උන් හිනාවී. මම කොළඹ හටින් නෝන කෙනෙක් ගිනාවී. මම කොළඹ හටින් නෝන කෙනෙක් ගිනාවී. ලොකුවට මගුල ගත්තා. ඕ. සෑහෙන්න ණයක් වුණා. අඩේ බාලා. මට බාලා. වැඩ බොඩ. ඒ කොණ්ඩේ කොටට කපාලා කැපු කොණ්ඩේ පාට කරෝලා පොඩි ගවුම් කැලියෙන් දාලා මට ඇතේ පිස්සු හැදිලා. අපෝ. මගේ මවුට මමී කියලා මව්වට උලමි කියලා පියතුමට ඩැඩි කියලා ඩැඩි ලෙසම බැනලා මේවා ඇහිලා හැදිනවා කලන්තේ. දැන් මේවා ඇහිලා හැදිනවා කලන්තේ. ඒ අකිනියක් වගේ පහල කනත්තේ. ඒ අකිනියක් වගේ පහල කනත්තේ. මට මේවා ඇහිලා හැදිනවා කලන්තේ. මට මේවා ඇහිලා හැදිනවා කලන්තේ. ඒ අකිනියක් වගේ පහල කනත්තේ. ඒ අකිනියක් වගේ පහල කනත්තේ. රාඩගර බෝඩි. ඕම් බලන්නකො මගේ නෝනගේ හැටි. හැටි. මට බෝලා තියෙන්නේ. මොනා කරන්නේ දැන්? බඳගන්න බෙරේ ගහන්න තිබේ. රාඩෝකි. ඒ පාරේ අන්දි ගාචාලා අරචන් පවුඩර් දමාලා අපේ කොල්ලෝ රෙන් නැවිලා එක දිගට ඌව කියලා. අපෝ. ඒ අලින් ගෙදර ඇවිල්ලා පොලිසියට කෝල් කරලා අර කොස්තාපල් ඇවිල්ලා හෝ කියපු එවුන් හොයාලා එල්ලෙන්ට හිතයි මට දැන් ගේ පරාලේ. එල්ලෙන්ට හිතයි මට දැන් ගේ පරාලේ. මම වැටිලා වගේ ලින්දකට මහදවාලි. මම වැටිලා වගේ ලින්දකට මහදවාලි. එල්ලෙන්ට හිතයි මට දැන් ගේ පරාලේ. එල්ලෙන්ට හිතයි මට දැන් ගේ පරාලේ. මම කොළඹ හටින් නෝන කෙනෙක් ගිනාවී. මම කොළඹ හටින් නෝන කෙනෙක් ගිනාවී. ඇගේ ඇඳුම් දැකලා ගමේ උන් හිනාවී. ඇගේ ඇඳුම් දැකලා ගමේ උන් හිනාවී. මම වැටිලා වගේ ලින්දකට මහදවාලි.